ආයිබෝවන් ඔක්කොම සාමාන්‍යයෙන් අහන්න ප්‍රශ්නයක් තමයි මම මේ 60 එකේ රිටයර් වෙනවද 65 එක රිටයර් වෙනවද 70 කියලා. හරි. අපි මේ ඉපදෙලා මේ ඉඳලා තිබ්බනම් ටිකක් ලේසි එක ඩිසයිඩ් කරන්න බලන්න. එක එක්කෙනාගේ ඉන්කම් ලෙවල් එක වෙනස්, එක එක්කෙනාගේ ඉන්ට්‍රස්ට් එක වෙනස්, ඒකලා මේ රටේ ඉන්න ඕන කියලා හිතනවා, යන්න ඕන කියලා හිතන්න පුළුවන්. ඒ වගේම ළමයි වැඩ කරනවා වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට දැන් 300 හරි $500 ගන්න එකේ යූස්ෆුල්නස් එකක් නැති වෙන්නත් පුළුවන් තව ටික කාලයක් ඉඳලා. ඒගොල්ලන්ටම කියලා එකක් හදාගන්න පුළුවන්. සාමාන්‍ය මේ ඇත්තට මේ $200 එක හරි $500 $300 එක ගන්නවා කියමුකෝ. ඒත් $500 එක වෙන්න අපිට දැන් මේ කාලේ ළමයිත් එක්ක හොඳට සල්ලි අම්බ කරගෙන ඉන්නවා කියලා කියමුකෝ. ඉන්න එක worth නැත්නම් ඒගොල්ලෝ ඔක්කොම සෙටල් වුණාට පස්සේ මට මේ 75 years 70 years එකට පස්සේ ඒක හොඳ ගාණක් හම්බ වෙනවා හොඳයි කියලා ඔයා හිතනවාද කියන එක ඔයාගේ personal decision එක. වෙන කාට හරි ඕන කියලා ඔයා හිතනවා නම් දැන් 65 එකේ ඉන්න කට්ටියට දැන් ඔය decision එක ගන්න ඕන කියලා හිතනවා නම් මේ වීඩියෝ එක forward කරන්න. Thank you very much for listening to me and ඊළඟ වීඩියෝ එක අපි හම්බෙමු. Thank you.